ආයුබෝවන් සේවාපියස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ආබාධිත නැත්නම් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව රුපියල් 10000ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ දීමනාව ලබා ගන්න ආබාධිත නැත්නම් කොහොමද ඉල්ලුම් කරන්නේ? ඒ වගේම මේ සඳහා නිර්ණායක කිහිපයක් තියෙනවා. ඒ නිර්ණායක මොනවද? මේ ලබා ගන්න ක්‍රමවේදය මොකක්ද? ඒ සියලුම දේ මම මේ වීඩියෝ මගින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න මේ වීඩියෝවත් සමග ඔබට මේ පිළිබඳ තොරතුරු බොහොමයක් දැනගන්න පුළුවන්. රජය මගින් ආබාධ සහිත තැනැත්තන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්නා. ඒක රුපියල් 10000ක් බවට පත් කරලා තියෙනවා. මෙම දීමනාව අදාළ චක්‍රලේඛ 1 ඇලයිරක් 3 2015 NSPD හා 2015 4/27 අනුව තමයි ලබා දෙන්නේ. ආබාධ සහිත තැනැත්තන් සඳහා මෙම දීමනාව ලබා දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින්. අපි බලමු ආබාධ සහිත පුද්ගලයෙක් මේ දීමනාව ඉල්ලුම් කරන්නේ කොහොමද කියලා. අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තන් සඳහා පමණයි මේ සඳහා ඉල්ලුම් කරන්න. මේ සඳහා අයදුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් හෝ ග්‍රාමීය නිලධාරීන් මගින් ලබා ගන්න පුළුවන්. අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තෙකුට මේ අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා වෛද්‍ය නිර්දේශයත් සමග ඔහු ආබාධ සහිත තැනැත්තෙක් හා අඩු ආදායම්ලාභියෙක් බව සහතික කරන්න තියෙනවා. අඩු ආදායම්ලාභියෙක් බව ග්‍රාමීය නිලධාරීන් මගින් සහතික කරන්න ඕන. ඒ වගේ රජයේ වෛද්‍යවරයෙක් විසින් ඔහුගේ ආබාධය පිළිබඳව නිර්දේශ කිරීමක් මේ අයදුම් පත්‍රයේ සඳහන් වෙනවා. මේ ආබාධ වර්ග කරලා තියෙන මේ ආබාධිත වර්ගීකරණයත් සමග තමයි ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රමුඛතාගත කරලා ආබාධ සහිත තැනැත්තන්ගේ අයදුම් පත්‍ර ප්‍රමාණය වැඩි නම් ඔවුන් පොරොත්තු ලේඛනයකට ඉදිරිපත් කරනවා. මෙහිදී මේ ආබාධ පුද්ගලයන්ගේ වර්ගීකරණය මත බහු ආබාධ සහිත පුද්ගලයන් S2ම නොපෙනෙන සම්පූර්ණ බිහිරි කතා කිරීමට නොහැකි, ඒ වගේම ඔටිසම්, උග්‍ර මානසික ආබාධ, සුසුම්නා ආබාධ, ආදේයත්වල ක්‍රියාකාරීත්වය අහිමි, කකුල්වල ක්‍රියාකාරීත්වය අහිමි, පාද හෝ ශාරීරික විකෘතිතා වැනි ආබාධ වර්ග කිහිපයක් යටතේ ඔවුන්ට වෛද්‍යවරයා නිර්දේශය ලබා දෙන්න සිද්ධ වෙනවා. මොන ආබාධයක්ද තියෙන්නේ, ඒ වගේම ඔහුගේ ආබාධය මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියලා අයදුම් පත්‍රයේ සනාථ කරන්න තියෙනවා රජයේ වෛද්‍යවරයෙකු විසින්. මේ ආබාධ වර්ගීකරණයට අනුව එක් පවුලක ආබාධිත නැත්තන් දෙන්නෙකු ඉන්නවා නම් එක් පුද්ගලයා විසින් වෙන වෙනම පත්‍රිකා සම්පූර්ණ කරන්න ඕන. මෙම ආබාධ සහිත නැත්තන්ට දීමනාව ලබා දීමේදී ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් මත තමයි ප්‍රමුඛතාගත කරන්නේ. එහිදී මාසික ආදායම සහ ආබාධිත වර්ගීකරණය අර මම කලින් සඳහන් කරා වගේ, ඒ වගේම අමතර ලකුණු ලැබෙනවා වයස අවුරුදු 5ට අඩු ආබාධිත නොවන දරුවන් සිටින විට, ඒ වගේම පාසල් යන හා උසස් අධ්‍යාපනය හදාරන ආබාධිත නොවන දරුවන් සිටින විට, ඒ වගේම තමයි රැකියා නොකරන වයස අවුරුදු 21ට අඩු ආබාධිත දරුවන් නොවන ආබාධිත නොවන දරුවන් සිටිනම්, ඒ වගේම තනිමාපිය පවුලක් හෝ දෙමාපියන් නොමැතුව වෙනත් භාරකරුවෙකු යටතේ සිටිනම් වගේ මේ වගේ පවුල් ඒකකවල තියෙන විවිධ ගැටලු මත මේ ලකුණු ලබා දීමේ ක්‍රමවේදය තියෙනවා. ඒ වගේම පවුලක ආබාධ සහිත පුද්ගලයන් දෙදෙනෙකු ඉන්නවනම් ඔවුන්ට මේ පවුල් ඒකකවල බහු ආබාධිත හා සුසුම්නා ආබාධිත සහිත තත්ත්වය යටතේ තමයි එවැනි පුද්ගලයන් දෙදෙනෙකු ඉන්නවනම් එක පවුලකට ආධාර දෙකක් ලැබෙන්නේ. එහෙම නැතුව ආධාර වෙනම මේ එකම පවුලට දෙකක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වර්ගීකරණය යටතේ පුද්ගලයෙකුට තම ජීවිතයේ අවස්ථාවන් මුළුමනින්ම හෝ කොටස් වශයෙන් තමා විසින්ම කරගන්න බැරි නම් ඒක විශේෂයෙන් සනාථ කරලා දෙන්න වෙනවා. අර පාද හෝ අත් හෝ ශාරීරික විකෘතිතා කියන ආබාධ යටතේ. ඒ වගේම තමයි පවුලක ආබාධ සහිත එක් අයෙකුට වඩා සිටිනම් මේ අයදුම් පත්‍ර වෙන වෙනම පුරවලා බාර දෙන්න ඕන. අවුරුදු 18ත් 70ත් අතර ඕනම ආබාධිත අඩු ආදායම්ලාභී පුද්ගලයෙකුට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහිදී විශේෂයෙන් කියන්න ඕන මෙම දීමනාවට අදාළව හදිසි අනතුරු හෝ ලෙඩ රෝග නිසා తాවකාලිකව ආබාධිත වන පුද්ගලයන්ට මෙම ආධාරය සඳහා සුදුසුකමක් වෙන්නේ නැහැ. ඔවුන්ට මේ සඳහා ඉල්ලුම් කරන්න බෑ. ඒ වගේම වයස්ගත වීම හෝ රෝගී තත්ත්වයන් නිසා දුර්වලතාවයන් යටතේ මෙම ආධාරය ලබා ගැනීමට සුදුසුකමක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයන්ටත් අඩු
අඩු ආදායම්ලාභී වුණාට මෙන්න මේ කාරණා දෙක යටතේ මේ ආබාධිත දීමනාව ලබා ගන්න අයදුම් කරන්න හැකියාවක් නැහැ. රජයේ මගින් සුබ සාධන සේවයක් විදියට කරන අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තන්ට ලබා දෙන මෙම දීමනාව ලබා ගන්න ඔබට සුදුසුකම් තියෙනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් හෝ ග්‍රාම නිලධාරී මගින් මේ අයදුම් පත්‍රයක් ලබාගෙන ග්‍රාම නිලධාරීගේ හා වෛද්‍යවරයාගේ රජයේ වෛද්‍යවරුගේ නිර්දේශය මත මේ සියල්ල සම්පූර්ණ කරලා සමාජ සේවා අංශයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නැතිනම් ග්‍රාම නිලධාරීවරයාට බාර දෙන්න ඔහු අදාළ ස්ථානයට යොමු කරાવી. එහිදී ඔබගේ මේ තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය බලලා ඔබ මේ සඳහා මේ දීමනාව ලබා ගන්න සුදුස්සෙක් නම් මේ ආබාධිත වර්ගීකරණය යටතේ ලකුණු ලබා දීලා ප්‍රමුඛතාවගත කරලා ඔබට මේ දීමනාව ලැබේවි. ඉතින් මම හිතනවා ඔබ මේ වීඩියෝ මගින් ආබාධ සහිත තැනැත්තන් සඳහා ආධාර ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ දැනුවත් වෙන්න ඇති. ඉතින් වැඩිදුරටත් ඔබට මේ පිළිබඳ විස්තර ලබා ගන්න ඕන නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.